ආයිබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සුරපති විමන මගේ YouTube channel එක වෙතට. ඉතින් කාලයක පොඩි නිහඬ බවක් තිබ්බ මගේ යම් අධ්‍යයන කටයුතු පර්යේෂණ කටයුතු රාශියක නියලුණා. ඉතින් ඒවැ ප්‍රතිඵල මගේ අත්දැකීම් ජ්‍යොතිෂ්‍ය අත්දැකීම් ඔබලට ඒ අත්දැකීම් වලින් ගන්න පුළුවන් දේවල් ඉදිරියේදී මම ඔබ සමග බෙදා ගන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අද විශේෂයෙන්ම වීඩියෝ එකක් කරන්න තීරණය කරේ ගොඩාක් අයගේ ඉල්ලීම් ආවා මේ දරුවෝගේ ශිෂ්‍යත්ව විභාගය ඉදිරියේ පැවැත්වෙන සියලුම විභාගවල වලට ආශිර්වාද පූජාවක් කරන්නේ කොයි විදිහටද කොයි ආකාරයකටද මේ සුබ වේලාවල් තියෙන්නේ ඒ ගැන දැනුවත් කරන්න කිලිවෙලා. ඉතින් මොකද මේ හැම කටයුත්තකටම පෙර අපිට වැදගත්ම දේ මම තීරණය කරේ දරුවෝ වෙනුවෙන් තමයි මුලින්ම අපි දෙයක් කරන්න. ඉතින් ඒ නිසා දැන් මේ ශිෂ්‍යත්ව විභාගය කිව්වම මේක ලංකාවේ හරි ජනප්‍රිය විභාගයක්. ඉතින් මේ දරුවෝ සෑහෙන පීඩනයටපත් වෙලා ඉතින් සෑහෙන බලාපොරොත්තු තියාගෙන ඉතින් මේක පාස් වුණොත් එහෙම වෙනත් පාසලකට යන්න පුළුවන් තමන්ගේ يعني වැඩිදුර අධ්‍යාපනය සඳහා ඒ වගේම ටිකක් තරඟකාරී විභාගයක්. ඉතින් මේ නිසා මේක දෙමව්පියෝ සහ දරුවෝ ටිකක් වැඩි බලාපොරොත්තුවෙන් ඉන්න විභාගයක්. ඉතින් ඒ නිසා මම තීරණය කරා ඔයගලන්ට මේ සම්බන්ධව පොඩි දෙවියන්ගේ ආශිර්වාදය ගන්න හැටි පිටත් වෙන සුබ මුහූර්ත එතකොට කොහොමද මේ වගේ වෙලාවට පිටත් වුණොත් එහෙම ඔබට ලැබෙන ජයග්‍රහණ ලබා ගන්න ආකාරය දැනුවත් කරන්න. ඉතින් ප්‍රඥාව කිව්වහම අපිට මුලින්ම මතක් වෙන්නේ සරියුත් මහ රහතන් වහන්සේ ඒ වගේම සියලුම අපේ ආගම ගැන මතක් වෙන්නේ ඝන දෙවියෝ. ඒ කියන්නේ අපි මොන වැඩේ කරන්න ගියත් ඝන දෙවියන්ගේ නුවණ අපිට පහළ වෙන වේවා කියලා අපි ප්‍රාර්ථනා කරලානේ කරන්නේ. ඉතින් ඇත්තටම ඝන දෙවියන්ගේ විශාල නුවණක් මිනිසුන්ට ලැබිලා තියෙනවා. ආශිර්වාද ශක්තිය ලැබිලා ව්‍යාපාර දියුණු වෙලා අධ්‍යාපන කටයුතු දියුණු වෙලා ගොඩාක් ප්‍රතිඵල අපි අහලා තියෙනවා අපි අත්දැකලා තියෙනවා. ඒක සත්‍යයක් කියලා මටත් වැටහිලා තියෙනවා. මොකද ඒක අපිත් අත්දැකලා තියෙනවා ඝන දෙවියන්ගේ පූජා පවත්වල යම් දේවල් අධ්‍යයන කටයුතු වල නියලුනහම මේ යම් ප්‍රතිඵල සාමාන්‍ය දවස් වලට වඩා ඉතාමත් වැඩි ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඉතින් මෙවර ශිෂ්‍යත්ව විභාගය තිබෙන්නේ ඉරිදා දවසේ තියෙන්නේ. ඉතින් ඊට කලින් දවසේ ඔබට පුළුවන් මේ පූජාව ගෙදරදී සිදු කරලා ආශිර්වාද ලබා ගන්න ඝන දෙවියන්ගේ. ඉතින් ඊට පෙර දවසේ ඔබ උදෑසනම මේ පූජාව තියන්න නිවසේදී. ඉතින් ඔබට ඕනනම් මේ පූජාව ගිහිල්ලා ළඟම තියෙන කෝවිලකට ගිහිල්ලා කරන්නත් පුළුවන්. ඉතින් ගොඩාක් අය ඉතින් කැමති තමන්ගේ නිවසේ දැන් අද මේ වෙනකොට ගොඩක් අය වගේ පූජාවල් පවත්වනවා. ඉතින් ඊට කලින් දවසේ මේක ඔබට සිදු කරන්න පුළුවන්. ඉතින් උදේම ඔබ අවදි වෙලා සෙනසුරාදා දවසේ පුළුවන් තමන්ගේ ආගමික වතාවත් පටන් ගන්න ගෙදරදී තමන්ගේ ආගම අනුව බෞද්ධ නම් පන්සලකට යන්න පුළුවන් නම් ඒ විදිහට බුදුන් වැඳලා ඒ ටික ඒ සියල්ලම ඉටු කරලා ඉවරලා ඊට පස්සේ අනිවාර්යයෙන්ම දැන් අපි ගොඩක් දන්නවා ගොඩක්ම ළමයි ගාව ඝන දෙවි පොඩි පිළිමයක් හැමෝගෙම පොත් කාමරවල පාඩම් කරන ස්ථානය කොහොමද තියෙනවා සහ මේ බුදුන් වදින තැනත් ඝන දෙවි පිළිමයක් තියලා ඒකට සත්කාර කරනවා. සමහර ගෙවල් වල වෙනම මම දැකලා තියෙනවා සත්කාර කරනවා ඝන දෙවි පිළිමයක් තියලිවල. ඉතින් අන්න ඒ වගේ තැනක් ඔබ තෝරගෙන මේ පූජාව කරන්න මේ විදිහට. ඉතින් මේ සඳහා ඔබ ගන්න මල් වර්ග 5ක්, පළතුරු වර්ග 5ක්, කැවිලි වර්ග 5ක්. එතකොට ඒ වගේම තැඹිලි තෙල් මේ බෙහෙත් කඩෙන් ගන්න පුළුවන් තැඹිලි තෙල් ගෙනල්ලා ඒකින් තමයි මේ පහන පත්තු කරන්න ඕනේ. ඊට අමතරව අග්ගල ටිකක් හදලා හදන්න. එතකොට හදලා මේ ඒ කැවිලි වර්ග 5ට ඒකත් ඇතුළත් කරන්න. ඉතින් ඔය ටික ඝන දෙවිය ඒ ආසනයේ තියලිවලා ඔබ සුවඳ දුම් හොඳින් ඝන දෙවියන්ගේ ඒ රූපෙට අල්ලන්න. එතකොට ඝන දෙවි ස්තෝත්‍රයක් ඔබට පුළුවන් ගෙදර අනිවාර්යෙන් ඔය ඝන දෙවිය අදහන අය දන්නවා ඝන දෙවි ස්තෝත්‍ර YouTube එකේ ඒවා තියෙන. ඒ වගේ එකක් මේ දාලිවලා ඒ ඝන දෙවියන්ට ඒ පූජාව පවත්වල වෙලා මේ ඝන දෙවියන්ට කිරි වලින් නාවන්න ඒ පිළිමේ ගොඩක් අය දන්නවා ඝන දෙවිය අදහන අය කිරි වලින් නාවන්නේ ස්තෝත්‍ර කියන ගාම. ඉතින් ඒ ඔබ ඒ පූජාව පවත්වන්න ගමම් ඝන දෙවියන් වෙනුවෙන් වෙනම පඳුරක් එදා දවසේ වෙනම ඒ පවත්වන අතර වාරේ සුදු රෙද්දක් අරගෙන ඒකට පඳුරක් තියලිවලා වෙනම පඳුරක් ගැට ගහන්න. එතනදිම මේ දරුවාගේ මතක ශක්තිය දියුණු වෙන්න සහ මේ විභාගයේ ජයග්‍රහණය කළ දෙන වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න කිලිවලා ලැබේවා කිලිවලා පඳුරකුත් අනිවාර්යයෙන්ම ගැට ගහන්න. ඒ වගේම තමයි මේ දැන් ඔය
පුංචි දරුවන්ට හරියට දරුවන්ට තමයි ඇස්වා කටවා දෝෂ නිවාසවලට වඩා දරුවන්ට තමයි ඇස්වා කටවා දෝෂ තියෙන්නේ. දැන් ඔබගේ දරුවා ගොඩක් දක්ෂ වෙන්න පුළුවන්, මොන හරිම දෙයකට හොඳ කතිකත්වයක් තියෙන දරුවෙක් වෙන්න පුළුවන්, අකුරු ලස්සන වෙන්න පුළුවන්, ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්, සමහරට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒ වගේ දරුවන්ට ගොඩාක් දක්ෂතා තියෙනවා. ඉතින් මේ දරුවන්ට ඒ දක්ෂතා දැක්කහම තව කෙනෙකුට ඒක සතුටු වෙන්න බැරි අය ඕකට ඇස්වා කටවා වගේ දේවල් මේ වදින දරුවන්ට එක දේවල් හිතනවා, මනසින් හිතන දේවල්, කටින් කියන දේවල්. එතකොට ඒ වගේ නිසා දරුවන්ට ටිකක් ඇස්වා කටවා දෝෂ කියන ඒවා ලොකු අයට වඩා ටිකක් වැඩියෙන් එනවා. ඉතින් විභාගයකට සූදානම් වෙන, මේ වගේ සුබ කටයුත්තකට සූදානම් වෙන දරුවෙක්ගේ ඒ ගණදෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නවා වගේම තව දේවල් තියෙනවා. ඇස්වා කටවා දෝෂත් ටිකක් පුච්ච ගන්න කලින් දවසේ ඒවා අවම කරගන්න මම ක්‍රමයක් කියලා දෙන්නම්. මොකද දරුවනේ ඉතින් මේ මොකද මම මෙච්චර මේ අමාරුවේ මේ දේවල් හැමදේම අපි කියලා දෙන්නේ. මොකද අධ්‍යාපනයේ තමයි අංක 1. ඕනම දුප්පත් පවුලක හරි කවුරු හරි කවදා හරි දිනුවකට මක් හරිපත් වෙන්න පුළුවන් මේ අධ්‍යාපන කටයුතු හරියට දිනු කරගත්තොත්. ඒ නිසා අපි ප්‍රඥාව කියන දෙයට, දරුවන්ගේ දැනුම කියන දෙයට අපි අනිවාර්යයෙන්ම උදව් කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේවා ඔයගලන්ට කියලා දෙන්නේ. ඉතින් ඔය ඒ අර ගණදෙවි පූජාව ඉවර වෙලා ගන්න ඊට පස්සේ ලුණු ටිකක් ලුණු කැට ටිකකුයි අබ ස්වල්පයක්. එතකොට පුළුවන් ඔයගොල්ලෝ ගන්න තව තුම්මන් හන්දියකින් ගිහිල්ලා ඕනම හන්දියකින් පොඩි වැලි ටිකක් අරගෙන එන්න. සිවෙලි මිරිස් මේ වෙලිච්ච මිරිස් කරල් 2-3ක්. එතකොට දෙහි කොළ ටිකක්. මෙන්න මේ ටික අරගෙන දරුවව මේ නාවන්න කලින් මේ දරුවා පොඩ්ඩක් එළියට අරගෙන ඒවා ගත්ත ටික ලුණු කැට අබ ඒවෙන් ටිකක් ඒව අර ඇඟේ පොඩ්ඩක් නිකන් අර මේ උඩින් ඉඳන් පල්ලෙහාට ගාගෙන එන්න. අර දැවිල්ල ගන්න මිරිස් එහෙම ගන්න එපා. නිකන් අර එහෙම ගාගෙන අර ඒවෙන් අර වස්දොස් දුරු වෙනවා. ඊට පස්සේ වතුර එකක් රත් කරලා ඒකට ඔය දෙහි කොළ ටිකක් දාන්න. දැන් දරුවා ඊට පස්සේ මේ නාන්න දරුවට කියන නාන්න ගිලිවල නාලිවල වතුර රත් කරලා ඒකට දෙහි කොළ ටිකක් දාන්න, කහ චුට්ටකුත් දාලා දාන්න. දාලා ඒ වතුර ටිකක් අර රස්නේ වතුර නෙමෙයි සාමාන්‍ය වතුරෙන් ඒක ඇඟට දරුවා හොදන්න. හොදලිවල අර මේ දුම් කබලක් අරගෙන මේ ඒ දුම් කබලට දාන්න අර ඉස්සෙල්ලා මං කිව්වේ ලුණු කැට අබ ගම්බිරිස් අන්න ඒ ටික දාලා ගේ ඉස්සරහින් තියන්න. ඒ නාන වෙලාවට මේ නාලි වුණාට පස්සේ නිකන් දරුවගේ පැත්තට තියන් අර දුම පොඩ්ඩක් මේ අතින් මේ කරගන්න යට කැස්ස හැදෙන්නේ නැති වෙන විදියට. ඉතින් මේවා ටිකක් මේවා කරාම අර දරුවන්ගේ තියෙන අහිතකර කිරණ එතකොට කාගේ හරි අස්වා කටවා දෝෂ දරුවගේ වටා තියෙනවනම් යම් කිසි අහිතකර ශක්තියක් ඉතින් මේවා මෙන්න මේ දේ කරාට පස්සේ දරුවගේ ඒවා පවා දුරු වෙනවා. එතකොට දරුවගේ මෙතනදි වැදගත්ම දේ වෙන්නේ අපි දැන් විභාගයට සූදානම් වෙන්න දැන් අපි ගණදෙවියන්ගේ ශක්තිය ලබා ගන්න ගිහිල්ලා ගණදෙවියන්ට ගිහිල්ලා විභාගය ලියන්න නෙමෙයි. නමුත් අර මේවා තියෙන්නේ අර ශක්තියක් ගන්න ගණදෙවියන්ගේ ආශිර්වාද ශක්තිය. මොකද මේ තමයි මොනවා පාඩම් කරේ නැත්නම් විභාගය කොහොමත් ලියන්න බෑ. නමුත් අර මේ වගේ වෙලාවෙදි තියෙන්නේ මේ වගේ දේවල් අර අපි මිනිස්සයාට ගෙවල් වලට හැමෝටම බලපාන ඇස්වා කටවා දෝෂ විවිධ දේවල් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් කරාට පස්සේ ඒවා අයින් වෙන යනවා අහිතකර දෝෂ. ඊට පස්සේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඉතින් මනස කය පිරිසිදු වෙනවා වගේම මනසත් පිරිසිදු වෙනවා. ඒ නිසා තමයි ආගමික කටයුතු දෙවියන්ගේ ආශිර්වාදය ඒ වගේ දේවල් විභාග කටයුතු වලට කලින් කරන්න කියන්නේ. ඉතින් ඒ වගේම මම මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මම මේ විභාග වලට පිටත් වෙන්න පුළුවන් ඔබට මේ තියෙන නැකත් ටික. ඒ කියන්නේ ලග්න අනුව නෙමෙයි මම මේක දාන්නේ උපන් මොකද අපි මේ නැකත් හදන්නේ උපන් නැකතටනේ. ඒ නිසා මම මේ සියලුම නැකත් වලට අනුව තමයි මම මේ පිටත් වෙන සුබ වේලාවල් හදලා තියෙන්නේ. ඔබට මේකෙන් ඔබගේ පාසලට තියෙන දුරත් එක්ක ඔබ මෙන්න මේ වෙලාවල් අනුව තෝරගන්න සුබ වේලාවක් ඔබගේ නැකතට අනුව දරුවගේ. ඉතින් අනිවාර්යයෙන්ම දකුණු දිශාව බලා තමයි එදා දවසට පිටත් වෙන්න ඕනේ. එතකොට අගෝස්තු 9 දැන් තමයි විභාගය තියෙන්නේ. අගෝස්තු 9 උදෑසන අවදි වෙලා තෙරුවන් නමදිලා තමන්ගේ ආගම අනුව තමන් ආගමක් අදහලා ඊට පස්සේ ගණදෙවි මේ තමන්ගේ ගණදෙවියන්වත් සිහිපත් කළ එතනට ගිහිල්ලා ආශිර්වාද අරගෙන එදා දවසට සුබ දිශාව තියෙන දකුණු දිශාව ඉතින් ජය මුණින් දස ගාතාවයම මතක් කරගෙන නිවසින් පිටත් වෙන්න දීලා තියෙන සුබ වේලාවල් වලට ඒ වගේම දැන් විභාග කටයුතු පටන් ගන්නකොට ඕම් බුද්ධි ප්‍රියාය නමක් කියලා විභාග කටයුතු පේපර් එක දුන්නාට පස්සේ පටන් ගන්න ඕම් බුද්ධි ප්‍රියාය නමක්. ඒකේ තේරුම තමයි දෙවියනි මම ඔබට ගෞරව කරමි සිහිපත් කරමි
අනේ වගේ බොහෝම ගෞරවයෙන් ගන්ධවියන්ග සිහිපත් කරලා සෑරියුත් මහරහතන් වහන්සේවත් සිහිපත් කරලා විභාග කටයුතු ආරම්භ කරන්න. ඉතින් ඔබ සැමගේම දරුවන්ට මේ අධ්‍යාපන කටයුතු මේ විභාග කටයුතු ජයග්‍රහණය කරන්න ශක්තිය ධෛර්යය වාසනාව සියලු දෙවි දෙවියන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ස්තුතියි.